ආයිබෝවන් හැමෝටම රසායන ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. Hello everyone, welcome to රසායන ලංකා YouTube channel. හොඳයි, අද මම ඔයාලට පෙන්වන්න යන්නේ high pressure washer machine එකක්. එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු පහසු කරගන්න අපි පාවිච්චි කරන ආකාරය පිළිබඳ. හොඳයි, අපි මුලින්ම මේ water high pressure machine එකේ කොටස් සහ ඒවායේ කාර්යයන් පිළිබඳව අඳුනගමු. Firstly, let's see the part of machine and their function easily. හරි, අපි දැන් බලමු මේ high pressure water machine එකේ කොටස් සහ ඒවායේ කාර්යයන්. මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ කහ පාට මේ තියෙන කොටස ඒක ඇතුලේ තමයි මෝටරේ තියෙන්නේ. මේකෙන් තමයි මේ ලැබෙන වතුර වල පීඩනය මේ කියන්නේ පීඩනය පාලනය කරන්නේ. Inside this machine there is a motor increase water pressure. හරි, දැන් අපි ඊළඟට බලමු. මෙන්න මෙතන තියෙනවා මේ on and off කරන පොඩි ස්විච් එකක්. ඒකෙන් තමයි කරන්නේ වතුර එන එක පාලනය කරන්නේ. This is used to turn the machine on and off. මේ මැෂින් එකේ ප්‍රධානම මේ කොටසක් තමයි මේ pressure gun එක. එතකොට මේකෙන් කරන්නේ මේ වතුර මේ pressure එක පාලනය කිරීමක් සහ මේ වතුර මේ මෙන්න මෙතනින් වතුර විදින්න තමයි මේ ගන්නේ. This is used to control and spray the water. හරි, දැන් අපි බලමු මේකේ මේ වයර් ටික කොහොමද සම්බන්ධ කරන්න කියලා. මේ මෙන්න මේකේ මේ මෙතනින් පේනවා ඇති මේ මැෂින් එකේ මේ කළු පාට වයර් එකක්. මේකෙන් තමයි මේ බිත්තියේ ප්ලග් පොයින්ට් එකට සම්බන්ධ කරන විදුලි සැපයුමක් දෙන්න. සහ මේ මෙන්න මේ ගන් එක තියෙනවනේ. මේ ගන් එක සම්බන්ධ කරන හැටි දැන් අපි බලමු. දැන් අපි මේ බට ටික සම්බන්ධ කරමු. Now let's see connect the use valve. මෙන්න මේ pressure gun එක අරගෙන මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට මෙතන pressure කියලා ගහලා මෙන්න pressure එක එන්න ඒක චුට්ටක් ඇතුළට මෙහෙම කරලා මෙන්න මේ machine එකේ තියෙන කළු පාට වයර් එක මෙන්න මෙතන ඇතුළට දානවා. මෙහෙම set කරලා මේක මේ හිමින් සෙරමිව කරනවා. ඔන්න එතකොට මේ තමයි මේ බටේ සම්බන්ධ වෙන්නේ. දැන් මේකේ මේ වතුර විදිනකොට මෙන්න මේක දැන් ඔයාලට පේනවා ඇති මේ කහ පාට කොටසක් තියෙනවා. ඒක මේ ලොක් කරන්න පුළුවන්.